මෙහිදී 10 වසර දරුවන්ට පළවෙනි වාරය සඳහා අවශ්‍ය කරන පේපරයක් සාකච්ඡා කරනවා. අපි බලමු කොහොමද මෙන්න මේ පේපරය හදන්නේ සහ ඊට අවශ්‍ය කරන ගැටලු අපි විසඳන ආකාරය කතා කරමු. මෙහිදී පළවෙනි ප්‍රශ්නය බලන්න දීලා තියෙනවා. 1 සිට 4 තෙක් යෙදූ සවදි චතුරස්‍රාකාර කැටයක් දැමූ විට බිම ස්පර්ශ වන පැත්ත ඉරට්ට සංඛ්‍යාවක් කිමේ සම්භාවිතාව සොයන්න කියන සවදි චතුස්ත්‍රාකාරය. එහෙනම් පැති 4ක් තියෙනවා පුතේ අපෙන් අහනම්. ඒ 4 ඉරට්ට සංඛ්‍යා. එහෙනම් ඉරට්ට සංඛ්‍යා පැති 4ක් තියෙනවා. ඉරට්ට සංඛ්‍යා තියෙනවා 2ක්. එහෙනම් අපිට මේ සම්භාවිතාව ලියන්න පුළුවන් 4න් 2යි කියලා. මේක සරල කරපු ගමන් අපිට ලියන්න පුළුවන් 2න් 1යි කියලා. දෙවෙනි එක තියෙනවා 3 4වෙනි බලය තියෙන අගය සොයන්න කියලා. කියන්නේ 3 ඒවා 4 ගුණයක්. එහෙනම් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3න් අපිට ගන්න පුළුවන් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 ඒවා 3ක් අපිට 81යි කියලා උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන මෙන්න මෙහෙම පහත දැක්වෙන වගේ නිවැරදි ප්‍රකාශය ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශන ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා. එහෙනම් වර්ගමූල සංඛ්‍යා තියෙන්නේ අපිට ඔන්න පළවෙනි එක අපිට ගන්න පුළුවන් 36 වර්ගමූලය. අපි කියන්නේ 6යි. ඒ වගේම විශාලයිලු 49 වර්ගමූලය. අපි දන්නවා 7යි කියන මෙන්න මේ දෙක අතරින් අපි පළවෙනි එක අපිට හරි කියලා ගන්න පුළුවන්. මොකද ඔය අතර තමයි 40 වර්ගමූලය තියෙන්නට ඕනේ. දෙවෙනි එක බලන්න 7ට වඩා විශාල වෙන 7 වර්ගමූලය කීයද? එහෙනම් අපි දන්නවා මේ 7 ලැබෙන්නේ 49 වර්ගමූලය තමයි 7 ලැබෙන්නේ. එහෙනම් 49ට වඩා මේ 40 විශාල වෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. ඒ වගේම 40 අගය පළමු සන්නිකර්ෂණයට 7.3ක් වේලු. එහෙනම් කොහොමද වෙන්නේ? අපි දන්නවා 7 7න් ගුණ කරත් 49යිනේ. එහෙනම් අපිට මෙන්න මේ ප්‍රකාශන වැරදි කියලා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ හරි ඉතිරි දෙකම වැරදි කියලා තමයි අපිට ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ අපේ මෙහෙම අහලා තියෙනවා බලන්න. පිට්ටනියක තනකොළ කැපීම සඳහා යන්ත්‍ර 3ක් භාවිතා කළහොත් පැය 8කින් වැඩක් නිම කළ හැකිය. යන්ත්‍ර 4ක් භාවිතා කළොත් එම වැඩේ පැය කීයකින් නිම කළ හැකිද කියලා තියෙනවා. එහෙනම් අපි දන්න ඕන සම්පූර්ණ. එතකොට සම්පූර්ණ වැඩේට යනවා තනකොළ කැපීම සඳහා යන්ත්‍ර 3ක්. එහෙනම් යන්ත්‍ර 3කට පැය කීයක් යනවද? 8ක් යන. එතකොට සම්පූර්ණ වැඩ ප්‍රමාණය යනවා 24ක්. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ 24 වැඩ ප්‍රමාණය අපි හදන්න යන්න බලන්න යන්ත්‍ර 4ක්. එහෙනම් යන්ත්‍ර 4ක් x කියන කාලයක් තුලදී වැඩ කරොත් අපට මෙන්න මේ මුළු වැඩ ප්‍රමාණය එන්න ඕනේ. එහෙනම් අපට x තනි කරන්න දෙපැත්තම 4ෙන් බෙදනවා. එහෙනම් අපට x වලට උත්තරයක් ගන්න පුළුවන් පුතේ x සමානයි 6යි කියලා. x සමානයි 6යි කියලා අපට උත්තරයක් ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. පස්වෙනි ප්‍රශ්නේ අපෙන් මෙහෙම අහලා තියෙනවා. රූපේ දී ඇති තොරතුරු අනුව ABC අගය සොයන ABC කෝණය අගය හොයන්න කියලා කියන්නේ මෙන්න මේ කෝණය අගය හොයන්න කියලා තියෙනවා. අපි දන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි. එහෙනම් අපිට ABC කෝණය හොයාගන්න පුළුවන්. එහෙනම් ABC කෝණය ධන අංශක 40 ධන අංශක 30 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් ABC කෝණය තියෙනවා සමානයි එකතු කිරීම 40යි 30යි එකතු වුණොත් 70යි සමානයි 180යි. එහෙනම් ABC මෙහි තනි වෙනවා සමානයි 180යි. මෙන්න මේ 70 එහා පැත්තට කිව්ව ඍණ 70 වෙනනම් ABC කෝණය අපිට සමානයි කියලා ගන්න පුළුවන්. 180න් 70ක් අඩු කරොත් අපිට 110යි කියලා එනවා. එහෙනම් ඔන්න පස්වෙනි උත්තරේට අපිට මෙන්න මේ අගය ගන්න පුළුවන්. අපි ඔහොම යමු 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා සාධක සොයන්න කියලා තියෙන. එහෙනම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තියෙන. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්න තියෙන. එහෙනම් පද 3ක් තිබුණොත් අපි සාධක වලට කඩන්නට ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම අපි දන්නවා
x වර්ග ඉදිරියෙන් තියෙන සංගුණයක එක ගුණ කරනවා 12න් 12. එහෙනම් 12 හැදෙන ගුණාකාර බලන එක් වරක් 12. ඒ වගේම අය අපිට පුළුවන් දෙවරක් 6 ගන්න පුළුවන්. ඒ වගේම තුන් වරක් 4 ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේම බලනවා මේ එකතුව හෝ අඩු කිරීම හෝ මැද පදයට සමාන කරගෙන නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ 3යි 4යි. එහෙනම් අපි ඔක ලියා ගන්න පද හතරක් විදියට x වර්ග ඍණ 4x ඍණ 3x ධන 12. එහෙනම් මෙන්න මේ පද දෙකේ පොදු සාධක එළියට ගන්න. ඒ වගේම මේ පද දෙකේ පොදු සාධක අපි එළියට ගන්න වෙන. මේකේ පොදු සාධකය x එළියට ගත්තම ඉතුරුන x ඍණ 4. ඒ වගේම මේකේ පොදු සාධකයේ ඍණ 3 එළියට ගත්ත ගමන් x ඍණ 4 වෙනවා. එහෙනම් මෙන්න මේ පද දෙකේ පොදු සාධකය මම එළියට ගන්නවා x ඍණ 4. එහෙනම් x ඍණ 4 එළියට ගත්තම ඉතුරු වෙනවා x. ඒ වගේම මෙන්න මේ පදේ x ඍණ 4 එළියට ගත්තම ඉතුරු ඍණ 3. එහෙනම් ඔන්න අපිට සාධකාව එකක් වෙනවා x ඍණ 4 අනිත් එක x ඍණ 3යි කියලා අපිට ගන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ කියන විසඳන්න කියලා අපිට මේක විසඳන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම මෙන්න මේ ධන එක සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. එහෙනම් 2x බෙදීම 3 සමානයි 5 ධන 1. එහෙනම් 2x සමානයි 5යි 1යි 6යි. මෙන්න මේ 3 මෙන්න මේ සමාන ලකුණ යටින් තියෙන 3 සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් 6 ගුණ කිරීම 3යි කියලා. එහෙනම් 2x සමානයි 6 වරක් 3 18යි. එහෙනම් මෙන්න මේකේ x තනි කිරීම සඳහා 2x සමාන x ට ඉදිරියෙන් තියෙන දෙකෙන් දෙපැත්තම අපි බෙදනවා. එහෙනම් 2ට 2 කැපෙනවා. x සමානයි 18 දෙකෙන් බෙදුවොත් අපට 9යි කියලා උත්තරي ගන්න පුළුවන්. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ විජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන. අපි එහෙනම් මෙන්න මේ වගේ බලනවා. ඉස්සරහම පූර්ණ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාර ප්‍රථමක සංඛ්‍යාවලින් අපි බෙදලා හොයාගන්න. එහෙනම් මුලින්ම තියෙන 3 සහ 6. එහෙනම් මුලින්ම මේවා ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදනවා. මුලින්ම අපි දෙකෙන් බෙදන්න පුළුවන් 3යි 3යි. එහෙනම් ඊළඟ බෙදන්න පුළුවන් 3යි. එහෙනම් අපට 1යි 1යි කියලා. එහෙනම් ඔන්න ප්‍රථමක සාධක හොයන කුඩා පොදු ගුණාකාරය එහෙනම් 2 ගුණ කිරීම 3. ඊට පස්සේ අපි බලනවා මේ a වලින් විශාලම සංගුණකයේ තියෙන කීයද කියලා බලන a වර්ගය. ඒ වගේම b වල තියෙන විශාලම සංගුණකය මොකක්ද කියලා බලනවා. එහෙනම් b වල තියෙන්නේ b පමණයි. එහෙනම් මේ ටික ගුණ කරපුවම අපට කුඩා පොදු ගුණාකාර 2 3 6යි 6යි a වර්ග b කියලා අපට ගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. මෙන්න මෙහෙම කියලා තියෙනවා. දී ඇති රූපයේ අඳුරු කළ ඇති කොටසේ කුලක අංකණයෙන් ලියන්න කියන කුලක අංකණයෙන් ලියන්න තියෙන්නේ. එහෙනම් බලන්න ඒ වගේම මෙන්න මේ B මේ සියල්ලම පාට කරලා තියෙන අපිට මෙන්න මේ දෙන්නම අපි ලියනවා A මේලය B කියලා අපිට ගන්න පුළුවන්. මොකද මේ දෙන්නම අයිති. ඒක නිසා අපි ගන්න A මේලය B කියලා. 10 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා දී ඇති රූපේ දත් අණු ABC අගය සොයන්න. එහෙනම් ABC අගය හොයන්න කියලා තියෙන ABC මෙන්න මේ කෝණේ අගය හොයන්න තියෙන්නේ. බලන්න මේ ත්‍රිකෝණය දිහා හරියට අපි බැලුවොත් මේක තියෙන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේක පාද දෙකක් සමාන. මෙන්න මේ පාදයට මේ පාදය සමාන. එහෙනම් මෙන්න මේක කෝණය x නම් මේ කෝණයත් අපිට ගන්න පුළුවන් x කියලා. ඇයි? ඒ කෝණ දෙක පාදවලට ඉදිරියෙන් තියෙන කෝණත් අපි සමාන බව දන්නවා. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයකට පාද දෙකට ඉදිරියෙන් තියෙන කෝණ දෙන්නගෙම සමාන. එහෙනම් අපිට මෙන්න මේ කෝණ තුනේ එකතු අංශක 180යි කියලා ගන්න පුළුවන්. එහෙනම් x ධන x ධන 50 සමානයි අංශක 180යි. එහෙනම් x එකතු වුණොත් 2x ධන 50 සමානයි අංශක 180යි. එහෙනම් 2x සමානයි 180. මේ ධන 50 සමාන ලකුණෙන් එහා පැත්තට ගියොත් ඍණ 50 වෙනවා. එහෙනම් 2x සමානයි අපිට ගන්න පුළුවන් 180න් 50ක් අඩු කරොත් 130යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ප්‍රකාශන x තනි කර ගැනීම සඳහා අපිට මේ x ට ඉදිරියෙන් තියෙන දෙකෙන් දෙපැත්තම අපිට බෙදා ගන්න ඕනේ. එහෙනම් මේ දෙකට දෙක කැපෙනවා. x සමානයි 132න් බෙදුවොත් අපට උත්තරේ ගන්න පුළුවන් 62.
5යි කියලා. ඔන්න අපිට උත්තරයක් ආවා අංශක 65යි ABC කෝණය. එහෙනම් ඔන්න අපිට ගන්න පුළුවන් ABC කෝණය සමානයි අංශක 65යි කියලා අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. 11 වෙනි ප්‍රශ්නෙට අපි යමු. දිග මීටර් 2ද පළල මීටර් 2ද උස මීටර් 1ක් දෙන ඝනකාභයට තැන්කිලි ධාරිතාවය ලීටර වලින් සොයන්න කියලා අපිට පුළුවන් මෙන්න මේ දිග පළල සහ උස ගුණ කරපුවම අපිට මෙන්න මේකේ පරිමාව අපිට ගණනය කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න 2 ගුණ කිරීම 1 සමානයි අපිට ගන්න පුළුවන් 2 2 4යි 4ක් 1 4යි ඝන මීටර කියලා. එහෙනම් අපි දන්නවා ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. එහෙනම් මෙන්න මේක තමයි සම්බන්ධතාවය. එහෙනම් ඝන මීටර එකක් කියන ලීටර් 1000යි නම් ඝන මීටර 4ක් කියන අපට ලීටර් වලින් ධාරිතාව කියන්න පුළුවන් 4000යි ලීටර් කියලා. නම් ඔන්න අපිට මේ පිළිතුරක් විදිහට ලබා ගන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා y සමාන 3x ඍණ 2 මගින් නිරූපිත සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය හොයන්න කියලා කියන අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. නම් අපි දන්නම් අනුක්‍රමණය තියෙන්නේ මෙන්න මේ x ට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව අපි කියනවා අනුක්‍රමණය. අපට අනුක්‍රමණය ගන්න පුළුවන් මෙන්න මේ පිළිතුරේ සමානයි 3යි කියලා. ඒ වගේම අන්තක්ඛණ්ඩය කියන්නේ මේ නියත පදය. එහෙනම් අපිට නියත පදය ගන්න පුළුවන් තියෙනවා මෙන්න මේ ඍණ 2. එහෙනම් අන්තක්ඛණ්ඩ ඍණ 2යි කියලා ගන්න පුළුවන්. අපි දන්නවා මේකේ y සමානයි mx ධන c ආකාරයේ තියෙන සරල සමීකරණ x ට ඉදිරියෙන් තියෙන මෙන්න මේ සංකල්ප අපි කියන අනුක්‍රමණය. ඒ වගේම මෙන්න මේ නියත පදයට අපි කියන අන්තක්ඛණ්ඩය කියලා. එහෙනම් ওই විදිහට අපිට 12ට පිළිතුරු ලබා ගන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නේ අපි මෙන්න මෙහෙම අහනවා. රූපයේ දැකින කේන්ද්‍රික ඛණ්ඩය අරය සෙන්ටිමීටර 28ක් වේ. එහි වර්ගඵලය සොයන්න කියලා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන අපි දන්නා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵල වෙන සූත්‍රය තමයි 5r වර්ග ගුණ කිරීම 360 θ කියන සූත්‍රය මගින් අපිට මෙන්න මේකේ වර්ගඵලයට ගන්න අරය දීලා තියෙන නම් අපිට මෙන්න මේකේ වර්ගඵල හොයන්න තියෙන අපි හරියට ආදේශ කරමු. 5 කියන්නේ 7න් 22. ඒ වගේම අරය අපිට දීලා තියෙන 28යි කියලා. එන 28 වර්ගය නිසා 28 ඒවා දෙකක් අපි යොදනවා. ඒ වගේම 360න් මෙන්න මේ θ අපිට මෙන්න කෝණය ගන්න පුළුවන්. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය අංශක 45යි. ඒක නිසා අංශක 45යි කියලා ගන්න මේ ටික හරියට සුළු කරන්න තියෙන්නේ. අපි සුළු කරමු. 45ට 45 එකයි 360ට 45 අපට 8යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ 7යි 28යි අපිට කපන්න පුළුවන්. 7ට 7 එකයි 28ට 7 ඒවා 4යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට මේ 4යි 8යි කපන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. ඒ වගේම මම මේ 2යි 22යි කපනවා. ඒ වගේම මොන 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි කියලා අපිට ගන්න පුළුවන්. අවසානට අපිට ඉතුරු වෙනවා උඩ 11 ගුණ කිරීම 28යි කියලා. එහෙනම් 11 28න් ගුණ කරන්න තියෙන 11 වරක් 8 අපි දන්නවා 88යි 88න් 8ක් ඉතුරුයි. 11 වරක් 2 22යි 22යි 8යි අපිට ගන්න පුළුවන් 30යි කියලා. අවසාන පිළිතුර එනවා වර්ගඵලය නිසා වර්ග සෙන්ටිමීටර 308යි කියලා. එහෙනම් ওই විදිහට අපිට පුළුවන් 13ට පිළිතුරු ලබා ගන්න. 14 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන රූපයේ දැක්කේන ත්‍රිකෝණ අතරින් අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරන්න කියන අපි බලමු. මෙන්න මේ ත්‍රිකෝණ තුනක් තියෙන එකේ අංග සම වෙන ත්‍රිකෝණම බලන්න. මේ සෑම පාදයක් දිග අතර මෙන්න මේ අපට මෙන්න මේ අංශක 60 කෝණය තියෙනවා. බලන්න මෙන්න මේ පාද දෙක අතර තමයි අංශක 60 තියෙන්නේ. ඒ වගේ බලන්න මේ පාද දෙක අතර තමයි අංශක 60 තියෙන්නේ. එහෙනම් අපිට බලන්න මේ xy සෙන්ටිමීටර 6යි. ඒ වගේම අපිට AB සෙන්ටිමීටර 6යි. ඒ වගේම y z සෙන්ටිමීටර 5යි BC සෙන්ටිමීටර 5යි. ඒ පාද දෙක අතර තමයි මෙන්න මේ අංශක 60 කියන කෝණය තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක අංග සමවන අවස්ථා ත්‍රිකෝණ යුගල ABC ත්‍රිකෝණය සහ අංග සම වෙනවා මොන ත්‍රිකෝණයද? XZY කියන ත්‍රිකෝණය. අවස්ථාව පාකෝපා
අවස්ථාව යටතේ මේක අංග සම වෙනවා. 15 වෙනි ප්‍රශ්නයට අපි යමු. බලන්න 15 වෙනි ප්‍රශ්නේ මේ මහා තියෙන පහත දක්වා ඇති සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන විසඳුම අසමානතාවකින් දක්වන්න කියලා තියෙන. විසඳුම අසමානතාවකින් දක්වන්න තියෙන්නේ. එහෙනම් මේ අසමානතාවය බලන්න මෙන්න මෙතන අපිට සටහන් කරලා තියෙනවා ඍණ 1. ඍණ 1ට වඩා මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙට තමයි තද පාටි මෙන්න මේ පැත්තට පාට කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේක මෙහෙට පාට කරලා තියෙන කියන්නේ විශාලයි. එහෙනම් ඍණ 1ට වඩා x කියන එක කියන විශාලයි. හැබැයි බලන්න මෙන්න මෙතන අඳුරු කරලා නැති නිසා මෙන්න මෙතන බෝලේ එහෙම ඇදලා තියෙන නිසා අපි මෙන්න මේක සමාන ලකුණ දාන්නේ නැහැ. නැත්නම් අඳුරු කරලා තිබ්බනම් අපි එකට සමාන ලකුණ දාන්නේ නම් අපිට අසමානතාව ලියන්න පුළුවන්. ඍණ 1ට වඩා විශාලයි x කියලා. 16 ප්‍රශ්නයට අපි ගියොත් 16 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ මහලා තියෙන ව්‍යාපාරික ස්ථානික සේවය කරන සේවිකයන්ගේ වයස පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්කේ. පන්ති පාන්තර දීලා තියෙනවා. සංඛ්‍යාත සේවකයන් ගන්න දීලා තියෙනවා. සංඛ්‍යා ව්‍යාපෘතියේ මාත පන්තිය සනමාත පන්තිය කියන අපි දන්න වැඩිම සේවකයන් ගන්න තියෙන අගේ තමයි මේකේ මාත පන්තිය වෙන්නේ. බලන්න වැඩිම සේවකයන් තියෙන්නේ මෙන්න මේක 10. ඉතුරු 10ට වඩා සියල්ලම අඩු. එහෙනම් අපිට මාත පන්තිය ගන්න පුළුවන් 34යි 41යි කියලා. එතකොට මධ්‍යස්ථ පන්තිය ගන්න ඕනේ. ගන්න පුළුවන් මාත පන්තිය මැද තියෙනවා අපිට 34යි 41යි කියලා ගන්න පුළුවන්. එහෙනම් ওই විදිහට පුළුවන් අපිට 16ට පිළිතුරු ලබා ගන්න. 17 වෙනි ප්‍රශ්නේ තියෙන රූපයේදී ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න කියලා. නම් පරිමිතිය හොයන්න තියෙන පරිමිතිය කියන්නේ සම්පූර්ණ මෙන්න මේ වටේ දිගේ එකතුව. එහෙනම් අපිට වටේ දිගේ එකතුව තමයි ලබා ගන්නට ඕනේ. එහෙනම් අපි දන්නා කේන්ද්‍රික ඛණ්ඩයක මෙන්න මේ ඡාප කොටස දිග. මෙන්න මේ ඡාප කොටස දිග වෙන සූත්‍රය තමයි 25r ගුණ කිරීම 360න් t මගින් අපට ගන්න පුළුවන්. ඒ වගේම පරිමිතිය නිසා මෙන්න මේ ආරේවල් දෙක අපට එකතු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපට ඉදිරියෙන් දා ගන්න පුළුවන් 2r කියලා. මෙන්න මේවට හරියට අගයන් ටික ආදේශ කළා අපට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. හරි. අපි කෙලින්ම මේ ටික ආදේශ කරමු 2යි. 5 කියන්නේ දන්නවා පුතේ අපි 7/22යි කියලා. ඒ වගේම r අපට දීලා තියෙනවා සෙන්ටිමීටර 14යි කියලා. ගුණ කිරීම 360න් මේ t අපට ගන්න පුළුවන් මෙන්න මෙතන කොටුවක් තියෙන මේක හරියටම අංශක 90යි කියලා අපි දන්නවා. එහෙනම් එකතු කිරීම 2 ගුණ කිරීම r අපි ගන්නවා 14යි කියලා. එහෙනම් අපි සුළු කරන්න තියෙන බලන්න 90ට 91යි 360ට 90 ඒවා 4යි. ඒ වගේම 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම 4ට 2 ඒවා 2යි මේ දෙකට 2 ඒවා 1යි. ඒ වගේම මේ දෙකට 2 ඒවා 1යි මේ දෙකට 2 ඒවා 1යි කියලා අපිට ගන්න පුළුවන්. අවසානට ඉතුරු වෙනවා 22 මේ පැත්ත ඉතුරු වෙනවා එකතු කිරීම දෙවරක් 14 28යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරපුවම අපිට නිවැරදි පිළිතුරක් එනවා 22යි 28යි එකතු වුණොත් අපි දන්නවා 8යි 2යි 10න් බිඳු එකක් ඉතුරු 2යි 2යි 4යි 1යි 5යි යන සෙන්ටිමීටර 50යි කියලා අපිට මෙන්න මේකේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. එහෙනම් ওই විදිහට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න. 18 වෙනි ප්‍රශ්න අපෙන් මෙහෙම අහනවා බලන්න. භාග සංඛ්‍යා දෙකක් තියෙන අඩු කිරීමට එහෙනම් 2 සහ 10 කුඩා පද ගුණාකාර අපි මුලින්ම ලබා ගන්නවා. 2 සහ 10 කුඩා පද ගුණාකාරය 10 ඊට පස්සේ 10ට 2 ඒවා 5යි 5 ගුණ කරන උඩ තියෙන ඒ වලින් අඩු කිරීම 10ට 10 1යි 1 ගුණ කරනවා 3යි ඒ වලින්. එහෙනම් අපිට 5 වරක් ඒ කියන්නේ 5යි ඒ අඩු කිරීම 1 වරක් 3යි ඒ කියන්නේ 3යි ඒ බෙදීම 10. එහෙනම් 5යි ඒ වලින් 3යි ඒ අපිට දන්න සජාතීය පද අඩු කරන්න පුළුවන්. 5යි ඒ වලින් 3යි ඒ අඩු කරපු ගමන් 2යි ඒ බෙදීම 10යි. ඒ වගේම මෙන්න මේ 2යි 10 අපිට සුළු කරන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 5යි. අපිට අවසාන පිළිතුරක් ගන්න පුළුවන් ඒ බෙදීම 5යි කියලා. එහෙනම් අපිට පිළිතුරක් ආවා 5න් A කියලා. හරි. අපි ඊළඟ 19 ප්‍රශ්නෙට යමු. බලන්න ඒක කියලා තියෙන රූපේ O කේන්ද්‍රය වූ වෘත්තයේ දී ඇති තොරතුරු අනුව BAC අගය සොයන්න කියලා. එහෙනම් ඔන්න තියෙනවා BAC. මෙන්න මේ කෝණය අගය තමයි අපට අහන්නේ. අපි බලමු ඒ කෝණය අගය කොහොමද හොයන්නේ කියලා. එහෙනම් ABC කේන්ද්‍රය මෙන්න මේ වෘත්තයක මේ කේන්ද්‍රයනේ තියෙන්නේ.
වෘත්තයේ කේන්ද්‍රය නිසා අපි දන්නවා විස්කම්භය මගින් පරිධිය මත ආපාතිත කෝණය අංශක 90යි කියලා. එහෙනම් මේ ප්‍රමේයෙන් අපිට පුළුවන් ඕන BAC කෝණය ගන්න පුළුවන් අංශක 90යි කියන වෘත්තයක කේන්ද්‍රයක් මගින් මෙන්න මේ විස්කම්භය මගින් පරිධිය මත ආපාතිතය කරන කෝණය අංශක 90යි කියලා අපි ජ්‍යාමිති ඉගෙන අරගෙන තින ඒ අනුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය අංශක 90යි කියලා. එහෙනම් ඒ විදිහට අපිට 19ට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි 20 ප්‍රශ්නෙට යමු. බලන්න 20 ප්‍රශ්නේ මෙහෙම අහලා තියෙනවා. රූපයේ කේන්ද්‍රය ඕද වෘත්තයේ AB හි මධ්‍ය ලක්ෂය C වේ. AB මධ්‍ය ලක්ෂය C වේ. AB සමාන සෙන්ටිමීටර් 16ක්ද OC සම සෙන්ටිමීටර නම් වෘත්තයේ අරය සොයන්න කියලා තියෙනවා. වෘත්තයේ අරය සොයන බලන්න අපි මේක රූපයේ විදිහට වෘත්තයේ අරය නම් බලන්න AC සමාන CB කියලා දීලා තියෙන OC සමාන සෙන්ටිමීටර 6යි කියලා දීලා තියෙනවා. නම් ඔන්න මම අරයක් නිර්මාණය කරගන්නවා කේන්ද්‍රයේ ඉඳන් පරිධියට OA කියන ඔන්න අරය නිර්මාණය නම් ඔන්න මම අරය R කියලා දානවා. එහෙනම් AC කියන්නේ AB 16යි නිසා අපිට දෙකෙන් බෙදපු ගමන් මෙතනට ගන්නවා 8යි කියලා අපිට ගන්න පුළුවන් AC පාදේ 8යි. එහෙනම් මෙන්න මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යොදලා අපිට පුළුවන් R වලට උත්තරයක් ගන්න. පයිතගරස් සම්බන්ධය අනුව ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදේ වර්ගය කියන R වල වර්ගය සමාන වෙනවා. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු වෙනම් AC වර්ග ධන OC කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් R වර්ග සමානයි AC කියන්නේ අපි දන්නවා 8යි කියලා 8 වර්ගය ධන OC කියන්නේ 6යි 6 වර්ගය. 8 වර්ගය කියන්නේ 64යි. ඒ වගේම 6 වර්ගය කියන්නේ 36යි. මේ දෙක එකතු කරපුවම අපට එනවා 64යි 36යි එකතු වුණොත් 100යි කියලා එනවා. R වර්ග සමානයි 100යි. වර්ගය ඉවත් කිරීම සඳහා දෙපැත්තම වර්ගමූල ලකුණ දාන මේ වර්ගයට වර්ගමූල කැපෙන R තනි වෙනවා. 100 වර්ගමූලය අපිට 10යි කියලා නම් අන්න අරය වෙනවා සෙන්ටිමීටර 10යි කියලා අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න. 21 ප්‍රශ්නේ බලපුවම රූපයේ දැක්කෙන ත්‍රිකෝණ යුගල අංග සමවන අවස්ථාව ලියා ඒ සමාන වන ඉතිරි අනුරූප කෝණ ලියන්න කියලා බලන්න. අංග සමවන අවස්ථාව යටතේ අපිට මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය සමාන. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අවස්ථාව කර්ණපා අවස්ථාව. එහෙනම් මේක කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. එහෙනම් අනුරූප කෝණ යුගලයක් ලියන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝණයට බලන්න මේ පාද දෙක අතර තියෙන කෝණය සමාන කරන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් BAC කෝණය සමානයි PQR කියන කෝණය අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ පාදෙට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය අපිට ගන්න පුළුවන් සමාන කරන්න පුළුවන් මෙන්න මේ PRQ කියන කෝණයට. එහෙනම් අංග සමවන අවස්ථාව යටතේ අපිට ඉතුරු අනුරූප අංග සමාන වෙන නිසා අපිට මේ කෝණයට මේ කෝණය සමාන කරන්න පුළුවන්. එහෙනම් ඉතිරි කෝණය අපිට ලියන්න පුළුවන් ACB කෝණය සමානයි ACB කෝණය සමානයි QRP කෝණය කියලා ගන්න පුළුවන්. QRP කියලා ගන්න පුළුවන්. එහෙනම් අනුරූප කෝණ යුගලයක් අපි ඔන්න ලිව්වා. 22 වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති තොරතුරු අනුව ABට සමාන පාද දෙකක් සඳහන් කරන්න. කියනම් ABට සමාන පාද දෙකක්. එහෙනම් අපි මුලින්ම බලමු ABට සමාන කරගන්න මෙන්න මේ ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ ටික අපි සටහන් කරගන්න. බලන්න මෙතන ත්‍රිකෝණයක් තියෙන්නේ කෝණ තුනක් තියෙනවා. තුනේ එකතුව අපි දන්න අංශක 180යි කියලා. නම් ඒ අනුව අපිට කියන්න පුළුවන් මෙයා 40යි නම් මෙයා 70යි නම් 70යි 40යි 110යි 110යි 180 වෙන්න තව කීයක් අඩුයිද 70යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කෝණයත් අපි සටහන් කරගත්තා. ඒ වගේම මෙන්න මේ කෝණය අපිට හොයාගන්න සිද්ධ වෙනවා කීයද කියලා බලාගන්න. එහෙනම් අපි දන්න මෙන්න මෙතන මේ කෝණය අපිට ලබා ගන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ තියෙන. මෙයා 70යි නම් අපිට මේ කෝණය ගන්න පුළුවන් 110යි කියලා. එහෙනම් ඒ අනුව මෙන්න මේ මෙතන y කියලා දාගත්තොත් y කෝණය අපිට හොයාගන්න පුළුවන් y ධන 110 ධන 35 සමානයි
අංශක 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි. එහෙනම් y සමානයි 180 මේ 110 135 එකතු වුණොත් අපි දන්නවා 145යි කියලා. මේ 145 මම එහා පැත්තට අරන් යනවා 180න් අඩු කරනවා 145. එහෙනම් y සමානයි කියලා අපිට එනවා 180න් 45ක් අඩු කරොත් අංශක 35යි කියලා. එහෙනම් මෙන්න y වලට අපි අගයක් ගන්න පුළුවන් අංශක 35යි කියලා. එහෙනම් බලන්න මෙන්න මෙතන තියෙන සමදීපාද ත්‍රිකෝණයක්. ඒ වගේ මෙතනත් තියෙන සමදීපාද ත්‍රිකෝණයක් ABට මෙන්න මේ කියන්නේ AB පාදයට සමාන පාදයක් තියෙනවා. බලන්න AB පාදයට සමාන පාදයක් ගන්න පුළුවන්. මේ පාදෙට ඉදිරියෙන් තියෙන අංශක 70යි. එහෙනම් ඒකට ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදය අංශක 70ට ඉදිරියෙන් තියෙන මේ පාදය අපිට සමාන කරන්න පුළුවන් සමදීපාද ත්‍රිකෝණයක්. එහෙනම් අපිට ABට සමාන පාදයක් තව ගන්න පුළුවන් AC කියන පාදය. ඒ වගේම ABට තවත් සමාන පාදයක් අපිට ගන්න පුළුවන්. බලන්න මෙතනක් තියෙන්නේ මේ අංශක මේ කෝණයට ඉදිරියෙන් තියෙන අංශක 35යි. එහෙනම් මේ අංශක 35ට ඉදිරියෙන් තියෙන පාදයට සමාන වෙනවා සමදීපාද ත්‍රිකෝණයක්. එහෙනම් ඉතිරි පාදය අපිට ගන්න පුළුවන් BC කියලා. එහෙනම් ඔන්න පාද දෙකක් තමයි අපෙන් අහන්නේ. ඔන්න අපි ABට සමාන පාද දෙකක් ගන්න පුළුවන් AC සහ BC කියලා. 23 වෙනි ප්‍රශ්නයට ගියොත් AB නගරය B නගරයට කිලෝමීටර 25ක් බටහිරින්ද C නගරය B නගරයට කිලෝමීටර 25ක් දකුණින්ද පිහිටයි. A සිට C දිගාංශය සොයන නම් AB කියන්නේ කිලෝමීටර 25යි. ඒ වගේම BC අතර දුරත් කිලෝමීටර 25යි. බලන්න ත්‍රිකෝණයක් විතර. එහෙනම් මෙන්න මේ අංශක 90යි කියලා අපි දන්නවා. එහෙනම් අපෙන් අහන්නේ A සිට C දිගාංශය. ඒ කියන්නේ මෙන්න මේ A සිට C මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90යි කියලා අපි දන්නවා. එහෙනම් සමදීපාද ත්‍රිකෝණයක් මෙතන තියෙන්නේ. මේ අංශක 90යි නම් මෙයා 45යි අංශක. ඒ වගේම මෙයාත් අංශක 45යි. එහෙනම් A සිට C දිගාංශය අපිට ලියන්න පුළුවන්. A සිට C දිගාංශය සමානයි අංශක 90ට 45ක් එකතු වුණොත් එනවා අංශක 135යි කියන අපිට පිළිතුරක් ගන්න පුළුවන්. A සිට C මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 135යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ විදිහට ඒ පිළිතුරත් සමගම අපි යමු 24 වෙනි ප්‍රශ්නයට. 24 වෙනි ප්‍රශ්නයත් බලමු. සුළු කරන්න කියලා තියෙන බලන්න භාග සංඛ්‍යා සුළු කරන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් මෙන්න මිශ්‍ර සංඛ්‍යාව මම විෂම භාගයක් බවට මුලින්ම හරවා ගන්න බලන්න. හරය 5යි. 5 එක 5යි 5ට 4ක් එකතු වුණොත් 9යි කියලා ගන්න පුළුවන්. අල් නයන්න කියන්නේ ගුණ කිරීමේ ලකුණ වරහන් ටික අපි සුළු කරන්න තියෙන 2යි 12යි කුඩාපදු ගුණාකාරය 12යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම 12ට 2 ඒවා 6යි 6 වරක් 1 අඩු කිරීම 12ට 12 එකයි 1 වරක් 1. මෙන්න මේ ටික අපට වරහන් ටික සුළු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න 5න් 9 ගුණ කිරීම 6 වරක් 1 6යි අඩු කිරීම 1 වරක් 1 1යි බෙදීම 12. මම මේක ගන්න මෙතනට 5න් 9 ගුණ කිරීම 6න් එකක් අඩු කරොත් 5යි බෙදීම 12යි කියලා. මේ ටික අපිට සුළු කරන්න තියෙන මේ 5ට මේ 5 අපිට කපන්න පුළුවන්. 9යි 12යි අපිට සුළු කරන්න පුළුවන් 3ෙන් බෙදන්න පුළුවන්. 9ට 3 ඒවා 3යි 3යි 12ට 3 ඒවා 4යි කියලා ගණන අවසාන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් 4ෙන් 3යි කියලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපෙන් ඊළඟ තියෙන්නේ අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්න අපි බලමු මේකත් කොහොමද හදන්නේ කියලා. බලන්න රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණාකාර ඉඩමකි BC මත AB හා AC ට සමදුරින් P නම් පොල් ගසක් සිටුවීමට අවශ්‍ය දල සටහනක් මෙහි අඳින්න කියලා තියෙනවා. නම් AB සහ AC එන මෙන්න මේ පාදයට සහ මෙන්න මේ පාදයට සමදුරින් ගමන් කරන්නා වූ රේඛාවක් තමයි අපිට අදින්න කියලා තියෙන. ඒ වගේම BC මත තමයි P කියන ලක්ෂයක් තියෙන්නට. එහෙනම් අපිට මෙන්න මේක තියෙන්නේ AB කියන පාදයයි
AC මත මෙන්න මේ තියෙන කෝණ සමච්ඡේදයක් තමයි අපිට නිර්මාණය කරන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමද කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න කියලා. එහෙනම් ඔබ කව කට්ට පාවිච්චි කරලා මුලින් මෙන්න මෙහෙම ඡාපයක් ඇඳ ගන්නවා. ඡාපය ඇඳගෙන කව කට්ට තුඩ මෙතන තියාගෙන මෙහෙම ඡාපයක් මෙහින් ඇඳ ගන්න. ඒවම කව කට්ට තුඩ මෙතනින් තියාගෙන මෙහින් ඡාපයක් මෙහින් ඇඳගෙන. එහෙනම් මෙන්න මේ රේඛාව අපි යා කරනවා. යා කිරීමේදී මෙන්න මේ BC හමු වන ලක්ෂය P කියලා අපි ලකුණු කරගන්න නම් ඔය විදිහට තමයි පුතේ අපිට මෙන්න මේ කෙටි ප්‍රශ්න ටිකට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා පුතාලට හැදිලා ඇති කියලා කොහොමද මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තේ කියලා. එහෙනම් සිළු දෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් අපි මුණ ගැසීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නා සිළු දෙනාටම සුබ දවසක්. ජය වේවා.